ගෙවල් පෙරම ඒ තමයි ඉස්සල්ලාම ඊට පස්සේ තමයි පෙළම පැල්ලුවා ඒ මල්ලිලා අයියාගේ ගෙදර අජි මේ ළඟ කොහරි දෙනවා නම් ආරක්ෂක තැනක් අපි ඉන්න හදක් යනවා මම උදේ ඇහැරිලා මිදුලා අතු කානකොට අපේ ගමේ පහළ අය අඬ උඩට එනවා මේ ශාලාවේ යතුරු එහෙම ඔක්කොම තියෙන්නේ මගේ ළඟ ඊට පස්සේ අපිට ශාලාව ඇරලා දෙන්න අපිට ඉන්න තැනක් නැහැ කියලා පහළ අය අඬ ආවා ඊට පස්සේ මම යතුරු ටික හොයලා ශාලාව ඇරලා එයාලට ඉන්ට දුන්නා. ඒක තමයි මට කියන්න තියෙන්නේ 27 උනදේ. ඊට පස්සේ තමයි ඔක්කොම තම තමන්ගේ නිවාස බලා කියාගෙන නිවාස ගිලා බැහැලා පස්කඳු කඩා වැටලා ගෙවල් පුපුරලා ඊට පස්සේ ඔක්කොම මෙතෙන් දෙන්න පටන් ගත්තා. දැන් ටික ටික ආධාර හම්බ වෙනවා. ඉතින් අපිට ආධාරම විතරක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපිට මෙතන පොළව ඉන්න සුදුසුද නැද්ද කියන තීරණය එනකම් ඉන්න තැනත් අනාරක්ෂිතයි. අපිට පොළව භූවිද්‍යාවකින් ඇවිල්ලා මෙතන සුදුසුද නැද්ද ඒ පණිවිඩ එනකම් අපි තවත් මග බලාගෙන ඉන්නවා. Oh.